ළමයිනේ විවිධාකාර හේතු උඩ සමහර වෙලාවට අපි විභාග කියනව ස්කිප් කරනවා. උඹලත් කරලා තියෙන්නේ ඒ වගේ වැඩක්. එක්සෑම් එකක් ස්කිප් කරනවයි කියලා කියන්නේ මේ ජීවිතේ නැති කරගන්න ඕන, හරි සමාජෙට මුහුණ දෙන්න ඕන නැති, ආයි ජීවිතේ පටන් ගන්න ඕන නැති දෙයක් නෙමෙයි. අපි හැමෝටම මොකක්ම හරි සාධාරණ හේතුවක් තියෙනවනේ. නේද ළමයි? අපි විභාගයක් ස්කිප් කරන්නේ අපිට මොකක් හරි සාධාරණ හේතුවක් තියෙන නිසා. දැන් සමහර වෙලාවට වෛද්‍ය පීඨවල ළමයි ඉන්නවා. ෆස්ට් ෂයි එක කරනවා, සෙකන්ඩ් ෂයි එක කරනවා, තර්ඩ් ෂයි එක ස්කිප් කරනවා, ෆෝර්ත් ෂයි එක කරලා ෆෝර්ත් ෂයි එකෙන් යාගේ ෂයි තුනෙන් එකක්, එයා ලියන ෂයි තුනෙන් එකක්. එතකොට එයාට මෙඩිසින් යන්න පුළුවන්. තේරුණාද? එතකොට ළමයි ඔය වගේ දේවල් කරලා තියෙන ඕනතරම් ෂයි ස්කිප් කරලා තමන්ගේ හීන වලට ගිය මිනිස්සු ඉන්නවා. ඔයා මුලින්ම මේක තේරුම් ගන්න. ඔයා හිතන්න එපා ෂයි එකක් ස්කිප් කරා කියන්නේ මම මෝඩෙක්, හරි මට කාටවත් මුණ දෙන්න බෑ. එහෙම දෙයක් නෑ ළමයි. අවංග කතාව. හරි අවංග කතාව ළමයි ලංකාවේ දැනට ඉහළ සමාජ මට්ටම් වල ඉන්නවනේ පට්ට කියලා අධ්‍යාපනයේ පැත්තේ මිනිස්සු. උතනින් ඉන්න හරි කතා කරන්න ඕන ප්‍රමාණයක්, සැලකිය යුතු ප්‍රමාණයක් එක්සෑම් ස්කිප් කරලා තියෙන උන්ට වැරදිලා තියෙනවා. ෆස්ට් ෂයි එකෙන්ම හරි උතන්ට ආව මිනිස්සු ඉන්නේ හරිම අල්ප ප්‍රමාණයයි. ඒක සාමාන්‍යයි. ඔයා තේරුම් ගන්න මුලින්ම එක්සෑම් එක ස්කිප් කරනවයි කියලා කියන්නේ ඔයාට ආයි මේක පටන් ගන්න බැරි තරමට ඔයා මේ නැති වෙලා නැහැ. ඔයාට තාම පුළුවන් පටන් ගන්න. හිතට ගන්න ජීවිතේ අලුතෙන්ම පටන් ගන්නවට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ජීවිතේ ළමයි දෙවෙනි අවස්ථාව එන්නේ නැහැ හැම දෙයකම. හරි දැන් මරුණොත් එහෙම ආයෙ අපිට පණ දෙන්න පුළුවන්ද? බෑ. හැබැයි ලංකාවේ A level exam එකේ ළමයි පට්ට කලාවක් තියෙනවා. මම ඒකට පට්ට ගරු කරනවා. එකපාරක් වැරදුනොත් තව පාරක් උත්සාහ කරන්න අවස්ථාව දීලා තියෙනවා. මොකද මේක ජීවිතේ පට්ට තීරණාත්මක විභාගයක්. ඔයා වෛද්‍යවරයෙක්ද වෙන්නේ, හරි? ඔයා ડોක්ටර් කෙනෙක්ද වෙන්නේ, ඔයා කවුද වෙන්නේ කියන එක ඔයාට තීරණය කරන්න පුළුවන්. ලංකාවේ රජයෙන් ඔයාට ඩිග්‍රී එක දෙනවා. ඔයාට තියෙන ඊට පස්සේ ෆ්ලෝ එකේ යන්න. ඔයාගේ අනාගතේ ඔයාට තීරණය කරගන්න පුළුවන් විභාගේ ඔන්න ළමයි තව අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ෆස්ට් ෂයි එකේ වුණා නම් වැරදි ඒව හදාගෙන, සෙකන්ඩ් ෂයි එකේ Tamanට වැරද්දක් වුණා නම් ඒව හදාගෙන Tamanට පුළුවන් බං දැන් මේක අලුතෙන්ම මුලින් ඉඳලා බිඳුවේ ඉඳලා පටන් ගන්න. එතකොට ෂයි එක ස්කිප් කරපු ළමයි මේ අහන්න ඕන. උඹලා අනේ මොන වැරදි කරත් කමක් නැහැ, අතීතයේ ඉතිහාසයේ මොනව කරත් කමක් නැහැ, පන්ති ගිහිල්ලා නන්නත්තර වෙලා කෙල්ල කොල්ලෝ එක්ක යාළු වෙලා හරි උඹලා බැඳලා කසාද බැඳලා හිටියත් කමක් නැහැ ළමයි. උඹලට මේ හීනේ දිනන්න ඕන නම් මේ හපල්ලා උඹලට මේක කරන්න පුළුවන්. තේරුණාද? උඹලට ඕන මෙතනින් මට මේක කරන්න ඕන, ඇයි මට කරන්න ඕන කියන එක විතරයි. ඊට පස්සේ ප්ලෑන් එකකට නෝ වැඩ කරොත් මේ මාස 8 හොඳටම ඇති උඹලගේ හීන කියන එක දිනන්න. දැන් මට මතකයි මම සෙකන්ඩ් ෂයි කරන්න පටන් ගත්තාම හරි කවුරුත් හිතන්නේ නැහැ ළමයි අවුරුදු දෙකමාරක් කරන්න තියෙන A level මාස 6න් කරන්න පුළුවන් කියලා. ඒත් යථාර්ථය ඒක නෙමෙයි ළමයි. මේ A level exam එක science stream එකෙන් කරන්න මාස 6ක් 7ක් වැඩි. කවුරු හරි එහෙම නැහැ කියනවා නම් යාගේ දුර්වලකම යාට බෑ. හරි කවුරු හරි කියනවා නම් district rank එකක් ගන්න බෑ, island rank එකක් ගන්න බෑ මාස 6-7ක් වැඩ කරලයි කියලා. හරිද? මෙඩිසින් යන්න බෑ කියලා ඒක එයාගේ බැරිකම මිසක් ඔයාගේ බැරිකම විදියට ගන්න එපා. හරිද? ගුරුවරු උනා එක එක මට්ටම් වල ඉඳලා කතා කරනවනේ. ඒකට ගුරුවරයෙක් කියනවා නම් බෑ කියලා ඒක ඔයාට බෑ නෑ. ගුරුවරයෙක් කියනවා නම් පුළුවන් කියලා ඔයාට පුළුවන් වෙන්නේ නැහැ. ඔයා වැඩ කරොත් ඔයාට ඕන දෙයක් පුළුවන්. මුලින්ම ළමයි තමන්ව දකින්න, තමන්ව විශ්වාස කරන්න පටන් ගන්න. තමන්ව විශ්වාස කරන්නේ නැතුව එක එකාව විශ්වාස කරයි කියලා. හරි මට ඕන තරම් ළමයි කියනවා සර් අර සර් කිව්වනේ මේක කරගන්න බෑ කියලා. බයිලා ළමයි. හරිද? ඒව වැඩක් නෑ අපිට. දැන් මටත් කිව්වා පුළුවන් නම් S3ක් අරගෙන බෙන්නපන් කියලා. ඒක සර් කෙනෙක් මගේ ෆස්ට් ෂයි එකේ මම ඒ තුනක් ගත්තා. තේරුණාද? මම ඒ තුනක් ගත්තා, මම වැඩ කරා. නමුත් මම ඒ කාලේ මෝඩෙක්. නමුත් පස්සේ මම මගේ ජීවිතේ හදාගත්තා. දරුවනේ මතක තියාගන්න එකපාරක් වැරදුනාය කියලා කියන්නේ හැමදාම වර්ධිනව නෙමෙයි. එක තැනකින් ඔයා මේක හරි ගස්ස ගත්තාම ඔයාට ඊට පස්සේ මේක ගොඩ නගාගෙන යන්න තේරෙනවා. ඔයාට කොතන වැරදුනත් ආයි ඉක්මනට ගොඩ නගා ගන්න තේරුම් යනවා. A level කියන්නේ ජීවිතේ පට්ට විදියට වර්ධින හරි ගියොත් ආයි දිගටම අපිට ජීවිතේ හරි ගස්සන්න ගන්න පුළුවන් පට්ට තැනක්. ඒ නිසා ඔන්න සෙකන්ඩ් ෂයි කරන ළමයි වෙන්න පුළුවන්, තර්ඩ් ෂයි කරන ළමයි වෙන්න පුළුවන්, සමහර විට ලෙඩ වෙලා අසනීප වෙලා හරි බෙහෙත් අරගෙන ෆස්ට් ෂයි එක ස්කිප් කරන්න වෙච්ච ළමයි වෙන්න පුළුවන්. ඕන කෙනෙක් ෂයි එක ස්කිප් කරානේ. ඔයාට ඔන්න ජීවිතේ පටන් ගන්න පට්ට අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා. ඊළඟ කතාව. මෙඩිකල් ෆැකල්ටි වල, ඉන්ජිනියරින් ෆැකල්ටි වල ඉන්න තරමක් ඉන්නේ ළමයි සාමාන්‍යයෙන් සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරලා ඉන්න ළමයි. හොයලා බලපල්ලා. දැන් සාමාන්‍යයෙන් කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකේ ගත්තොත් ඒකට ඒකේ ඉන්නවා ෆස්ට් ෂයි කරපු ළමයි වැඩි ප්‍රමාණයක් සමහර විට.
හේතුව ළමයි ඒක අර ඇත්තටම මුලින් ඉඳලා වැඩ කරපු උන් ඇත්තටම පට්ට රෑන්ක් යන තැනක් නේ. පේරාදෙණිය මෙඩිසින් ඇවිල්ලා ඉන්න ළමයි කිසියම් ප්‍රමාණයක් ඉන්නවා තර්ඩ් ළමයි. දැන් අපේ බැච් එකේ 246ක් ඉන්නවා. ළමයි යෝකෙන් හරිද 20ක් 30ක් විතර සමහරවිට ඊටත් වඩා මට හරියට ගාණ මතක නැහැ. තර්ඩ් කරලා ආපු ළමයි ඉන්නවා. ඒක තමයි කතන්දරේ. එහෙම ඉන්නවා. එතකොට පේරාදෙණිය කොළඹ ඔය වගේ උඩම තියෙන මෙඩිකල් ෆැකල්ටි යනවාට පස්සේ තව ළමයි දැන් ඉල්ලුමාතින් පහළ තියෙන මෙඩිකල් ෆැකල්ටි තියෙනවානේ. පහළ නෙමෙයි ඔක්කොම මෙඩිකල් ෆැකල්ටි. ඒ වලේ ළමයි තර්ඩ් ෂයි කරපු ළමයි සෙකන්ඩ් ෂයි කරපු ළමයි ඕන තරම් ඉන්නවා. මම හිතන්නේ බහුතරයක් ඉන්නෙත් උන්. හිතන්නේ නෙමෙයි බං ඒක තමයි ඇත්ත කතාව. මොකද සෙකන්ඩ් ෂයි කරන ළමයි තමයි බහුතරයක්ම ඉන්නේ. තර්ඩ් ෂයි කරන ළමයිත් ඕන තරම් ඉන්නවා. දරුවනේ තේරුම් ගන්න ඔළුවට ගන්න ඒ කියන්නේ මේක කරලා මේ ගේම ගහලා දිනපු මිනිස්සු ඉන්නවා. එහෙනම් ඔයාට මේක බැරි වෙනවයි කියලා කතාවක් තියෙනවා කවුරු හරි බෑ කිව්වොත් ඒක ඇත්තක්ද? නෑ. ඒ නිසා ෂයි එක ස්කිප් කරපු ළමයි ඔන්න අහගන්න උඹලටත් දිනන්න පුළුවන්. දැන් ඊෆෙක්ට් එකට යන ළමයි දැන් මම දන්න අයියා කෙනෙක් හිටියා. කලින් ෂයි එකේ අපේ ගමේ අයියා කෙනෙක් මිනිහා ෆස්ට් ෂයි කරා ඊෆෙක්ට් යන්න බැරි වුණා. සෙකන්ඩ් ෂයි කරා ඊෆෙක්ට් යන්න බැරි වුණා. ඔන්න ළමයි තර්ඩ් ෂයි කරා හරි මගේ ෂයි එකේ තමයි තර්ඩ් ෂයි කරේ ඊෆෙක්ට් එකට ගියා. දැන් පේරාදෙණිය ඉන්ජිනේරු පේටියේ මිනිහා ඉගෙන ගන්නවා. මම දන්න තව අයියා කෙනෙක් හිටියා දැන් පාස් අවුට් වෙලා ඉන්නේ. මිනිහත් ෂයි 3ම කරලා තුන්වෙනි ෂයි එකේ තමයි පේරාදෙණිය වෛද්‍ය පීඨයට තේරෙන්නේ. ළමයි තේරුම් ගන්න හරි වැරදිච්ච උන් හරි ගස්ස ගන්නේ නෑ කියලා කතාවක් නෑ. උන් හරි ගස්ස ගන්නවා. හරි ගස්ස ගත්තට පස්සේ හරි. එසේ තමන්ගේ හැකියාව තමයි ඊළඟට ජීවිතේ ලස්සනට හදාගන්න එක. ඒ නිසා දරුවනේ ෂයි එක ස්කිප් කරපු ළමයි ගැම්මෙන් පටන් ගන්න ඕන මුල ඉඳලා. ඊළඟ කතාව. මේ රිසල්ට් ආවට පස්සේ නැත්තම් මොකක් හරි වෙලා එක්සෑම් එකට මාස 3ක් තියලා නෙමෙයි මේක පටන් ගන්න ඕන. උඹලා ජීවිතේ අලුත්ම අවස්ථාවක් ලැබුණාම ඒක අත්හරිනවද? දැන් වයසට ගිහිල්ලා ඉන්න මිනිස්සෙට ආයි තරුණ කාලයට ඇවිල්ලා ජීවත් වෙන්න අවස්ථාව දුන්නොත් ඌබන් කලින් කරපු මෝඩකම් ටික කරන්නේ නෑනේ. ඔයා ඒ කලින් කරපු මෝඩකම් ටික ආයි මෙතන ඉඳලා කරන්න එපා. ආතල් එකේ ඉඳගෙන විකාර කර කර පන්ති යන්නේ නැතුව පන්ති කට් කර කර වැඩ ගොඩ ගහගෙන ඔය විකාර කරන්න එපා ළමයි. ඉස්කෝලේ යන්න 180 බලන්නේ කිසිම දෙයක් නෑනේ. මාර රිලැක්ස්. හැබැයි මෝඩ වෙන්න එපා. පන්ති 100කට විතර දුව තමන්ට කාලේ නැති කරගෙන එහෙම නෙමෙයි. පන්ති 3කට ගියාම ඇති. ඕනම විෂයක තමන්ට වැදෙන තමන්ට තේරෙන වැඩ කරවන පන්ති 3කට යන්න. පාස් පේපර්ස් ටික කරන්න පුළුවන් කරවන පන්ති 3කට යන්න. ළමයි පන්ති ටිකකට ගිහිල්ලා පන්ති 3ක් ඇති. ඔයා වැඩ කරන්න ඕන. මුල ඉඳලා අද ඉඳලා දැන් ඉඳලා තේරුණාද? හෙට ඉඳලා නැත්නම් එක්සෑම් එක ඉවරුණාට පස්සේ ඉඳලා රිවිෂන් ක්ලාස් එක සර්ගේ පටන් ගත්ත දවසේ ඉඳලා එහෙම නෙමෙයි බං. උඹලා වැඩ කරන්න පටන් ගන්න ඕන දැන් ඉඳලා අද ඉඳලා. හේතුව ළමයි දවසක වටිනාකම උඹලා තරම් දන්න જાතියක් තව ඉන්න විදියක් නැහැ. දැන් එක්සෑම් එක අන්තිම මොහොතේ ගොඩ දාන්න ගිහිල්ලා ස්කිප් කරපු ළමෙක් නම් ඔයා දන්නවා දවසකට කොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා. මම උඹලට කිව්වා ෂයි එක ස්කිප් කරනවා නම් එක්සෑම් එකට මාස ගානකට කලින් මම ස්කිප් කරනවයි කියලා ආතල් ලෝකෙකින් එපා කියලා. අන්තිම දවස වෙනකම් මැරෙන්න කියලා මම කිව්වා. එතකොට උඹලට තේරෙනවා ළමයි දවසක වැදගත්කම. දවසක් කොච්චර වටිනවද කියලා දන්න එකෙක්ට හිතන්න පුළුවන් මාසෙකට දවස් 30ක් තියෙනවා. මාස 8කට ඒ වගේ 38ක් තියෙනවා ළමයි. මොනවද අපිට කරන්න බැරි? දැන් මම මගේ ෆස්ට් ෂයි එකේ සති 4න් හරි සති 4කින් ළමයි කෙමිස්ට්‍රි F සාමාර්ථයක් B එකට ඇද්දා. තනියම වැඩ කරා ටියුෂන් ගියෙත් නැහැ. මගේ සෙකන්ඩ් ෂයි එකේ හරිද මම කරපු විදියට හැමෝටම කරන්න පුළුවන් වෙනවා කියලා නෙමෙයි මම කියන්නේ. උඹලා පන්ති යන්න ඕන. මොකද උඹලා ඉන්න මට්ටමයි මං හිටව මට්ටමයි වෙනස් වෙන්නේ නැතිනේ. හැබැයි මම කියන්නේ කරන එක කරනවා කියලා ළමයි. මගේ ෆස්ට් ෂයි එකේ මට බයෝ S එකක් මාස කීපයකින් ළමයි මං ඒකක් කරා. උඹලා තේරුම් ගන්න ඕන ජීවිතේ. හරිද? දැන් අනිත් එක සමහරු බයේ ඉන්නවා ඊළඟ ෂයි එකක් කරන්න. මට මේ පාර ඒකක් ආවොත් ඒකත් නැති වේද කියලා. එහෙම වෙන්නේ නැහැ. වැඩ කරොත් පාස් පේපර්ස් ටික ප්‍රැක්ටිස් කරොත් ඊළඟ ෂයි එකෙත් ඒකක් එනවා. සමහර වෙලාවට ළමයි කෙමිස්ට්‍රි B එක මගේ සෙකන්ඩ් ෂයි එකේ ඒකක් වුණා. හරි? උඹලා ගත්ත ප්‍රතිඵලය අඩු වෙනවයි කියලා එකකුත් නැහැ. දැන් සමහරව එහෙම විශ්වාසකින් ඉන්නවා. මම කරන්නේ නැත්තේ ආයි මට ආපු ප්‍රතිඵලේ නැති වෙයිද කියලා මට බයයි. එහෙම හිතන්න එපා. වැඩ කරොත් මේක කරන්න පුළුවන්. ඒ නිසා ෂයි එක ස්කිප් කරපු ළමයි අද ඉඳලා වැඩේට අවතීර්ණ වෙන්න ඕන. හරිද? දැන් 2026 එක්සෑම් එක ඉවර වෙච්ච 25 එක්සෑම් එක ඉවර වෙච්ච ගමන් ළමයි සැලැස්මක් හදාගෙන ඉවර වෙන්න ඕනේ. අද හදාගන්න සැලැස්මක්. මම මොකද කරන්නේ? දැන් අපි කෙමිස්ට්‍රි පේපර් ඉවර වෙච්ච ගමන් උඹලට ලයිව් එකක් අරගෙන මේක කරන්න ඕන කොහොමද? කරන්නේ කොහොමද? ප්ලෑන්ස් මොනවද? අපේ පන්තියේ වෙන්නේ මොකද්ද? ඒ සියලුම කතා ළමයි කියනවා.
හැබැයි මම කියනකම් ඉන්න ඕනෙත් නෑ. හරි ඒකට සම්බන්ධ වෙලා බලපල්ලා. හැබැයි උඹලා ඉන්න ඕන ගේමේ. ඇයි? බයෝ කොට දාන්න කාටවත් බෑනේ ළමයි. ඔයා පාඩම් කළ යුතුයි. එතකොට ඒක ඔයාලට පටන් ගන්න බයෝ ඕන එකට තේරෙනවා. අද දවසත් ඇති. බිඳුවේ ඉඳලා සැලැස්මකට අනුව පටන් ගන්න ඕන. අංක 1 ඔයා හිතට ගන්න මම මේක කරනවමයි කියලා. යන්තම් කරනවා එන ප්‍රතිඵලයකින් third try එකේ හරි second try එකේ මොකක් හරි කරනවා. එහෙම නෙමෙයි ළමයි. ඔය third try කරපු ඕන තරම් ළමයි මෙඩිකල් ෆැකල්ටි එකේ ඉන්නවා. උන්ගෙන් අපි ඇහුවොත් නිකමට ගිහිල්ලා ඔබ දුක් වෙනවද third try එක කරලා මෙඩිසින් ආපු එක ගැන කියලා. උන්ගේ හිතේ දුකක් නැහැ ළමයි. දැන් උඹලා කවදාවත් ડોක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න ගිහිල්ලා පට්ට කන්සල්ටන්ට් කෙනෙක් ඉන්නවා. බෙහෙත් ගන්න ගිහිල්ලා අහනවද සර්ගේ ෂයි එක මොකක්ද කියලා? නෑ ළමයි. හරි? එයා කොළඹ මෙඩිසින් නම් එයාගේ තියෙන කොළඹ MBBS කියලා නමට යටි. යකෝ තේරුම් ගනිilla. තේරුම් ගනිilla ෂයි එක නෙමෙයි ප්‍රශ්නේ කරනවද නැද්ද කියන එක තමයි ප්‍රශ්නේ. ජීවිතේ පට්ට පසුතැවීම් තියාගන්න එපා. ජීවිතේ දැන් උඹලා හිතබල්ලා දැන් සමහර වෙලාවට third try කරලත් මෙඩිසින් යන්න බැරි වෙලා ඉන්ජිනියරින් යන්න බැරි වෙලා වෙටනරි සයන්ස් හරි ඩෙන්ටල් සයන්ස් ගිය ළමයි ඉන්නවා. හැබැයි උන්ගේ හිතේ ළමයි පට්ට පසුතැවීම් කියන ඒවා නැහැ. මොකද උන් අන්තිම මොහොතේ උත්සාහ කරා උන්ගේ උපරිමේ උන් කරලා තිනවා. කලින් ෂයිකේ උන්ට එදන්ට යන්නත් බෑ. ළමයි අපේ ජීවිතේ අපි උපරිම උත්සාහ කරලා දෙයක් ලබා ගන්න try කරන්න ඕන. නැත්තම් ජීවිත කාලෙම පසුතැවෙන්න වෙනවා. ජීවිත කාලේ හදන්න බැරි පසුතැවීම් කියන ඒවා තියාගන්න එපා. ඒවා බම් පට්ට පසුතැවීම් වෙනවා. ජීවිතේ හැම කාලෙම වටේව හිත ඉන්න වෙනවා. ඒ නිසා ඔයා හිතන්න ඕන නෑ මම මේක කරනවා. ඇයි කරන්න ඕනේ කියලා ඔයා හිතන්න. ගොඩක් ළමයින්ට අතරමඟදී මේක කරගන්න ළමයි අමතක වෙනවා. කරන්න ඕන කියන එක අමතක වෙනවා. වෙන විකාර වලට ඔළුව යනවා. තරුණ ජීවිතනේ. හරි කෙල්ලෙක් දැක්කහම හරි ආදරේ හිතෙනවා කොල්ලොන්ට. ඒක සාමාන්‍යයි. හැබැයි ඒක පස්සෙම ගිහිල්ලා තමන්ගේ හීන අමතක කරොත් ළමයි ඒකිට නැති වෙනවා එක්සෑම් එකක් නැති වෙනවා. ඒක හිතන්න තරම් ඔබට බුද්ධියක් තියෙන්න ඕන. හරි ප්‍රායෝගිකව කතා කරන්න පුළුවන් වෙන්න ඕන. කෙල්ලොන්ටත් එහෙම තමයි. ළමයි ප්‍රායෝගික වෙන්න හිතන්න. ඔයා මේ මාස කීපය විතරයි ඉවසන්න ඕන. ඊට පස්සේ ලවෙක් හදාගත්තත් මට කමක් නැහැ. ඕන දෙයක් කරපල්ලා. තමන්ට දරා ගන්න පුළුවන් කාලේ ඕන දෙයක් කරපල්ලා. හැබැයි මේ මාස ටිකේ සිල් ගත්තා වගේ ඉන්න ඕන. අමාරු නෑ ළමයි. හරිද? කොල්ලෝ දන්නවා. උඹලට කරන්න පුළුවන් මොනවද බැරි මොනවද කියලා උඹලට වෙන මගුල් කරන්න පුළුවන් මාස ගණන්. උඹලා ශිෂ්‍ය නායකයෝ වෙලා හිටියා. සමිති සමාගම් වල හිටියා. හරි? කෙල්ලෝ බලන්න ගිහිල්ලා මාස ගණන් ළමයි පන්ති වල තැග් ගහි හිටියා. හරි? උඹලට බස් එකේ යන එක ප්‍රශ්නයක් උන්නේ නෑ. දූවිලි වදින එක ප්‍රශ්නයක් උන්නේ නෑ. උඹලා කරා. හරිද? සමහර වෙලාවට පෑ ගණන් බලන් ඉන්නවා කෙල්ලෙක් කෙනකම් පෑ ගණන් මමත් බලන් ඉඳලා තිනවා. උඹලත් බලන් හිටියා. හරිද? කවදාවත් කකුල් දෙක රිදෙන්නේ නෑ. උඹලා ඉන්නව බලාගෙන. යකෝ එතන ඒ උඹලා කරන කැපකිරීම ටිකක් තියෙනවනේ. වැර ටිකක් තියෙනවනේ. දවසකට පැය දෙක තුනක් අර උත්සාහය දාපල්ල උඹලා වැඩ කරන එකට. දැම්මොත් එහෙම උඹලගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ නිසා කල යුතු දේ කරන්න ඉගෙන ගන්න. හිතන්න ඇයි මම මේක කරන්න ඕන කියලා. යකෝ ජීවිත කාලෙම දුක් විඳින්න තියාගන්න එපා. මිනිස්සු වයසට ගිහිල්ලත් ගෙවල් හදනවා වයසට ගිහිල්ලත් දුක් විඳිනවා කමක් නැහැ. හැබැයි උඹලා එහෙම වෙන්න ඕනේ නැහැ. අම්මට තාත්තට සලකගෙන සතුටින් ඉන්න පුළුවන්. ඒ නිසා හිතපල්ලා මම මේක කොහොම හරි කරනවා. මේක පටන් ගන්න ඕනම ඉනමගුලකට යනවා කියලා නෙමෙයි. මම මෙඩිසින් යනවා. යන්න පුළුවන් ළමයි පීක් ලෙවල් එක හිතන්න. පුළුවන්. මං කියන්නේ පුළුවන්. ඔයා මෙඩිසින් යන්න කැමති නැත්නම් ඔයා යන්න කැමති ඩිග්‍රී එක ගැන හිතන්න. ඒක ඔයාගේ කැමැත්ත. හැබැයි තමන් ආස දේ හිතාගෙන ටාගට් කරගෙන තමයි ඔයා මේක පටන් ගන්න ඕන. පැහැදිලිද? ඔයා මේක පටන් ගන්න. පටන් ගද්දි මේ දන්න මොකද්ද මගේ අරමුණ මොකද්ද මගේ ටාගට් එක. ඔයාගේ ටාගට් එක ඔලුවට අරගෙන තමයි මේ ගේමට බහින්න ඕන. ටාගට් එක ඔලුවට අරගෙන නිකන් ඉඳලා වැඩක් නැහැ. හිතන්න මං කොහොමද මේක කරන්න ඕන ප්ලෑන් එකක්. ඔන්න ළමයි සැලැස්ම හොඳ සැලැස්මක් හදාගන්න. දවසක් ඉවර වෙදි දවස සැලසුම් කරන්න. දවස තමයි ඔයාට සැලසුම් කරන්න පුළුවන් පාලනය කරන්න පුළුවන් හොඳම දේ. ඔයාට හෙට දවස සැලසුම් කරන්න බෑ. ඔයාට හෙට දවස වෙනස් කරන්න බෑ තාම. අද පුළුවන්. ඔයා අද උදේ ඇදේ නිදාගෙන ඉන්නව නම් දවල් 11 වෙනකන් ඇයි උදේ 6ට බැයිද මම මේක කරනවා කියලා නැගිටින්න. යකෝ දවස සැලසුම් කරපල්ලා. ඒ දවස් ඉවර වෙද්දි බැරි එක දෙයක් පුළුවන් කරගත්තත් මාස 3ක් යද්දි ඔක්කොම පුළුවන් වෙනවා. ළමයි ඒ නිසා සැලසුමක් හදාගන්න. අපි කෙමිස්ට්‍රි පේපරේ ඉවරනාට පස්සේ දවස් සැලසුම් කරන විදිය, සතිය සැලසුම් කරන විදිය, ටාගට් හදාගන්න විදිය මේ සියල්ල ළමයි උඹලට කියලා දෙනවා ලස්සනට. තේරුණාද? ඒක ලස්සනට කියලා දෙනවා.
අපේ පන්තියේ වැඩ පිළිවෙල ගැනත් අපි කියනවා. නමුත් මම ළමයි මෙතන ටාගට් කරනවා ඕනම ළමෙක්ට මේක ගොඩ දාගන්න ඕන විදිය කියලා දෙන්න. හරිද? ඒ නිසා එදාටත් අපි කියලා දෙනවා. නමුත් උඹලා මේ ඔළුවක් තියෙන මට වඩා අවුරුදු කීපයක් බාලා ළමයි. යකෝ උඹලාට හිතන්න පුළුවන් ඔළුවක් තියෙනවා. ඒ නිසා හිතපල්ලා. හරිද? ඒ නිසා හිතපල්ලා ළමයි උඹලාට පුළුවන්. ටාගට් එකක් හදාගන්න, ලස්සන හීනයක් හදාගන්න, ප්ලෑන් එකක් හදාගන්න. ඊට පස්සේ වැඩ කරන්න. අද සිට වැඩ කරන්න. ඊළඟ පාර්ට් එක අද සිට වැඩ කරන්න. හෙට කරනවා. රිවිෂන් පටන් ගත්තට පස්සේ කරනවා. අපේ සර් කතා කරාට පස්සේ කරනවා. හරිද? දැන් සමහර ළමයි ඉන්නවා පර්සනල් කෝච්ලා හොයනවා. එහෙම නෙමෙයි ළමයි. හරිද? මේ කාගේවත් කෝචින් ඕනේ අපිට. අපිට පුළුවන් වෙන්න ඕන අපේ ජීවිතේ කෝච් කරගන්න. නැත්තම් මොකක්ද අපිට වෙන්නේ? හරි අපේ ජීවිතේ අපිට සාර්ථකත්වයක් ගොඩනගා ගන්න බැරි වෙනවා. උඹලට තියෙන ප්‍රශ්න දන්නේ උඹලා. පන්ති 3කට ඵලයල්ලා මුල ඉඳලා වැඩ කරන්න පටන් ගනිilla. හෙට ඉඳලා නෙමෙයි අද ඉඳලා වැඩ කරන්න පටන් ගනිilla. ෂයි එක මොකක් වුණත් ඔයාගේ හීනට දවසක ගියොත් ඔයා ළමයි සම්පූර්ණයෙන්ම වෙනස් මිනිස්සෙක් බවට වත් වෙනවා. මම අද මේ කතා කරන්නේ මම මගේ සෙකන්ඩ් ෂයි එකේ ෆස්ට් ෂයි එකේ මම වැඩ කරපු නිසා. තේරුණාද? උඹලා මම කියන එක අහන්නේ ඒ නිසා. නැත්නම් ළමයි මෙඩිකල් ෆැකල්ටි උන් ඕන තරම් ඉන්නවනේ. හරිද? මතක තියාගන්න. උඹලා ජීවිතේ පට්ට තැනකට එන්න ඕන. ඒ නිසා ෂයි ස්කිප් කරපු ළමයි මතක තියාගනිලා. හෙට ඉඳලා වැඩ කරනවා, අනිද්ද ඉඳලා වැඩ කරනවා, පුළුවන් වුණාට වැඩ කරනවා. හරි මම දක්ෂයෙක් නෙමෙයි. ඒවා හිතන්න එපා. දක්ෂයෝ වෙන්නේ අදක්ෂයෝ. මීටරයක් කියලා කියන්නේ හොඳට මතක තියාගන්න ළමයි. මීටරයක් කියලා කියන උඹලා අරුහෙන මීටරයක් කියලා ඒ විෂය. යකෝ මීටරයක් උනේ අවුරුදු ගාණක් එක දිගට එකම විෂයක් කරපු නිසා. උට ගිහිලා වෙන වැඩක් කරන්න බෑනේ. ඌ දන්නේ මේ මගුල විතරයි. උඹලත් මාස කීපයක් ඒ විෂය කළොත් උඹලත් ඒකේ මීටරයක් වෙනවා. ඒක සාමාන්‍ය සරල සිද්ධිය. තේරුණාද ළමයි? ඒ නිසා හිතට ගන්න. මොන මට්ටමක හිටියත් මම මේක අද ඉඳලා පටන් ගන්නවා. හෙට ඉඳලා අනිත් ඉඳලා නෙමෙයි. කරනවා කරලා ඉවර කරනවා මෙඩිසින් යනවමයි, ඉන්ජිනියරින් යනවමයි, හරි මගේ හීනටමයි යනවමයි කියලා මේක පටන් ගනින්. උඹලා එහෙම පටන් ගත්තොත් උඹලා මේ මාස කීපේ එහෙම ගත කරොත් එක හීනෙක හිටියොත් උඹලා මේක දිනනවා. ඒ නිසා දරුවනේ පටන් ගන්න. පටන් ගත්ත ගැම්බෙන්ම කරගෙන යන්න. අවසානයේ ඉවර කරනකම් මේ ගැම්ම තියාගන්න. ඒකට තමයි උඹලට ගුරුවරයෙක් ඕන, පන්ති කීපයක් ඕන, පන්ති 3කට යන්නේ හොඳටම ඇති. ගිහලා වැඩේ කරන්න. තෙරුවන් සරණයි දරුවනේ.